ආයිබෝවන් ඔයාලා හැම දෙනාටම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ආබාධිත දීමනා සම්බන්ධවයි. වීඩියෝ එක බලාගෙන ඉන්න හැමෝම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් දෙන bell සලකුණත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ කියන නවතම තොරතුරු, සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා හැමෝම දන්නවා මේ වෙද්දී අසසුම පළවෙනි අදියරෙත් අසසුම දෙවන අදියරෙත් හැමෝටම මේ වෙද්දී මුදල් ගිණුමට ගිණුම්ගත වෙලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි ආධාර මුදලුත් ගිණුම්ගත වෙලා තියෙනවා. ඔයාලා හැමෝම මේ වෙද්දී දන්න කරුණක්. ඉතින් ඇත්තට මේ වෙද්දී ජනවාරි මාසයට අදාළව මුදල් නොලැබුණු කාණ්ඩ දෙකක් තමයි. එකක් තමයි ආබාධිත ආධාර මුදල් ලබන පිරිසයි. අනිත් එක වැඩිහිටි ආධාර මුදල තැපැල් කන්තෝරුවෙන් ලබන පිරිසයි තමයි මේ වෙද්දී අර මුදල ලබාගෙන නැත්තේ. ඉතින් ඇත්තටම ගොඩක් දිනෙට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම ආබාධිත ආධාර මුදල් ලැබෙන්නේ නැද්ද? ඒවා කපලාද අය හම්බෙන්නේ නැද්ද කියලා ගොඩක් අය මගෙන් අහලා තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අර අසසුම් ප්‍රමාද වුණා වගේ මේ ආබාධිත මුදලුත් චූටි ප්‍රමාද වීමක් තමයි තියෙන්නේ. ඒකෙන්ද කවුරුත් කිසිම දෙයකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් ඔයාලට සල්ලි හම්බ වෙනවා. මට ලැබුණ තොරතුරු අනුව තව අද දින සිට තව දවස් 3කින් අනිවාර්යෙන් ඔයාලට මුදල් බැංකු ගිණුම් වලට ගිණුම්ගත වීම සිද්ධ වෙනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ අතරම සල්ලි තව දවස් 3කින් වගේ ගන්න පුළුවන්. ඔයාලට සල්ලි වැටුණ ගමන් මම ඔයාලට අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ නිසා කවුරුත් කලබල වෙන්න බය වෙන්න එපා. කියනවා ගිහින් බැංකුව වලට ගිහිල්ලා රස්තිය අඩු වෙන්න මුදල් නාස්ති කරගන්න එපා. හරිම වෙලාවට මම හරිම වීඩියෝ එක ඔයාලට දාන්නම්. එතකන් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඔයාලට ඉල්ලනවා. අද දවසේ මට ඔයාලට දෙන්න වුණ පණවිඩියේ මේක තමයි. ඉතින් මං හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් දැන්ම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් දෙන bell සලකුණත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ කියන නවතම තොරතුරු, සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් තවත් මේ වගේ වැදගත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.